චැනල් එකත් එක්ක එකතු වෙන්න යාළුවෝ ඔක්කොම දැන් මේ 7යි වෙලාව අපි අද මේ අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස දැන් නම් කොළඹින් අපි එළියට යන ගමන් ඉන්නේ පොඩ්ඩක් දේවරුවෙන්ම දාගත්තා මේ ට්‍රැෆික් එකෙන් එන්න වැඩි වෙන හින්දා පොඩ්ඩක් වාහන නැතිලේ ටවුන් එක එළියට දාගන්න ඕන හින්දා තමයි අතේ තියවල් පටන් ගත්තා. අද අපි කල්පිටියට යනවා යන්න හිතන් ඉන්නවා. ඉතින් මීගමුවට ගිහිල්ලා මීගමුව ඊළඟ ජායල එන්නම්පුව හලාවද පුත්තලම ඔය ඒරියා එකෙන් තමයි අපි යන්නේ. ඒ අතරතුර ප්ලේස් 4-5ක විතර අපි නවදිනවා. නැවතිලා බ්ලොග් ටිකක් තියනවා කරන්න. මේ වීඩියෝ ටිකක් මේකට දානවා. ඉතින් අපිත් එක්ක ඇඳිලා ඉන්න දෙකටම හොඳ වීඩියෝ ටිකක් දෙන්න. අපේ දැන් පළවෙනි ගමනාන්තයේ ඉන්නේ මීගමුවේ මාළු මාකට් එකයි වරාය ඒරියා එක. මේ පැත්තට දාලා තමයි අපි එහෙම වෙල්ලමක් කරේ පැත්තට යන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට. දැන් මචං මේ උදේට කන්න ඇවිල්ලා ඉන්නේ. දැන් කොළඹින් එළියට දාලා දැන් ඇවිල්ලා ඉන්නේ ජාල හරියට. දැන් මේ ජාල කඩේකින් තමයි උදේට කන්න මේ හිටලා ඉන්නේ. අපි දැන් මේ කටුනායක එයාපෝට් එක ඉන්නේ මචං. එයාපෝට් එක පහු කරලා තමයි දැන් අපි මීගම සයිඩ් එකට යන්නේ. අපි ඉදිරියට යමු වෙනවා. ඉතින් මචං මේ දැන් අද ඇවිල්ලා දවස් ඉරිදා. ඉරිදා හින්දා අපට සාපේක්ෂව මෙයාට දෙන ගොඩක් අඩුයි. මොකද ගොඩක් අතෝලින් කට්ටිය ඉන්නේ කට්ටිය අද දැන් මේ ටයිම් එකේ චර්ච් එකට ගිහිල්ලා තින්නේ. දේවමයන් වලට. ඉතින් ඒක නිසා පාරේ වාහන නැහැ. නැත්තම් මේ වගේ නෙමේ කොළඹ වගේම කාර් එක අවුලයි. මේක කොච්චි කඩේ කඩාවතර යනකම් වාහන පිරලා තියෙන්නේ. දැන් මේ කට්ටිය පල්ලි වලට ගිහිල්ලා එම ඉන්න නිසා තමයි මේ වගේ මේ පාරක ඒකට තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට කඩත් ගොඩක් බැරිලා තියෙන්නේ. ඉන්න නිසා ඉවර රස්සාවකට කට්ටිය සාමාන්‍යයෙන් ඉදට මේ පැත්තේ මුදු යන්නේ මුදු රස්සාව කරන්නේ. ඉදාදාත ගෙදර ඉන්නේ. අනිත් දවස් අය තමයි රස්සාව කරන්නේ. දැන් මයන් මීගමේ ප්‍රධාන බස්නාතුම්පර ගාව තමයි ඉන්නේ. එතන පහු ගන්න ගමන් තව පොඩ්ඩක් ඉස්සරහින් තමයි මේ අපිට හරවන්න තියෙන්නේ. පිටිපණට ඇවිල්ලා තියෙන්නේ ඇතුළට. මේ තියෙන අපි යන පාර ඉස්සරහා තියෙන්නේ. ඊළඟ මේ තියෙන අර මං කිව්වේ කලපු. මේ දිගටම මචං මේ වගේ බෝට්ටු නවත්තලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ගෙවල් ගාව තමයි බෝට්ටු එහෙම නවත්තලා තියෙන්නේ. ඔයාලට ඇතින් පේන හැටි අර යනවා මේ බෝට් රයිඩ් එහෙම පොඩි මෝටර් බෝට්ටු. මේ වෙලාව සාමාන්‍යයෙන් දවස් 2-3 සතිය වගේ ඉන්න පුළුවන්. සයිස් එකේ තෙල් ගහන්න පුළුවන්. ඒ ප්‍රමාණය බෝට්ටු. ඉතින් මේ කට්ටිය මෙතන මෙහෙම නවත්තලා මේකට ගොඩක් මේ ගෙවල් ළඟපාත තමයි නවත්තලා තියෙන්නේ මේ බෝට්ටු. අර ඉස්සරහින් පේන පාලමෙන් එහා පැත්තට තමයි අපි ක්‍රොස් වෙන්න ඕන. එතනින් ගියාම තමයි මීපුර වැල්ල අපිට හම්බෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉස්සරහ කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මාරම මේ ලස්සනක් තියෙන්නේ. අර තියන්නේ අවුට් මෝටර් සෆාරි ඒවා. මේ කලපුව වටේ යන්න පුළුවන්. මොකද ලොකු කලපුවක් තියෙන්නේ මේක හැමිල්ටන් නැල. ඒ වගේ ලොකු වපහරියක් තියෙනවා මේක. ගොඩ දුරක් මේක යන්න පුළුවන්. කෙලින්ම මේ බෝට්ටු මේකේ දිගේ ගිහිල්ලා තමයි මේ කලපුව දිගේ ගිහිල්ලා තමයි මෝදර දාන්නේ බෝට්ටු. ගොඩක් දුරක් මේ කලපුව යන්න තියෙනවා මේ බෝට්ටු වලට. ගිහිල්ලා ඊට පස්සේ තමයි ඔය කටෙන් දාලා තමයි යාලා දීමට යන්නේ. යමු අපි ඉස්සරහට ගියාට පස්සේ පේනවා ඒ ඔක්කොම දිග. ඉස්සරහට ගිහිල්ලා බලමු. අය ඉල්ලා මීපුර වැල්ලට යන තැන. මෙතන මේ බන්ධනාගාරේ මේ සයිඩ් එකේ තියෙන්නේ. ඔය ලොකුවට මේකක් ගහලා තියෙන්නේ. ඊළඟ මෙතන මේක මේ උසාවිය. ඊළඟ මේක. මෙතනින් එහා පැත්තට ගියාම තමයි අර මස්සේම නාතලා ඇතින් වෙන්නේ. ඒ ටිකේ දිගටම කරවල වාඩි තමයි තියෙන්නේ ඔක්කොම. අපි දැන් එතනට තමයි යන්නේ. මේ මාකට් එක ඇවිල්ලා පේනවනේ. ටුවරිස්ට්ලා එහෙම ගොඩක් එනවා. මොකද මීගමේ තියෙන මාළු ඔක්කොම එකතු වෙන්නේ 190%ක්ම මෙතනට තමයි. මොකද ඔක්කොම වෙළඳපොළ කටයුතු සිද්ධ ටික වෙන්නේ මෙතන තමයි. ඉතින් මෙතන කරවල මාළු, කරවල වේලණ ඒවා, කපන කොටන ඒවා විකුණන ඕනම දෙයක් මෙතන තමයි සිද්ධ වෙන්නේ. ප්‍රධානම තැනම මෙතන. මෙතනට මීපුර වැල්ල කියලා තමයි කියන්නේ. අපි ඇතුළට ගිහිල්ලා මාකට් එකේ බලමු කොහොමද කියලා. ඉතින් මේ වගේ ලෑලි තමයි දිගටම තියෙන්නේ. මේ ඉනවා අතිලා ගොඩක් කකුලුවෝ ඉස්සෝ
ඊළඟට මෙතන නම් මේ ලොකු කෙලවල් එක කපන්නේ කෙන්දෙක්ක. අපි තාපට ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. මචං මේ ඇවිල්ලා තින්නේ මෙතන මීගමේ කරවල වේලන දැන්ට. ඔයාලට පේන ඇති මේ නම් හාල් මැස්ස තියෙන්නේ. පේනවනේ. යාය පුරා දාලා තින්නේ මේ වගේ මේ පීච් එක වැහෙන්නව තනිකර මාළු තමයි කරවල තමයි තින්නේ. දිගටම. මෙන්න මේ විදිහට තමයි කරවල හැදිලා එන්නේ. අර පේන මාකට් එකේ මාළු කපන්නේ. ඒ හරි කපලා ඊට පස්සේ මම තව ඉස්සරහට යන්න. ඉස්සරහට යද්දී එහෙම සෙට් වෙනවා අර වලට ඇතින් පේන බැරල් වගේ. මම දැන් එතන ඉස්සරහ ළඟට යනවා. අන්නේ බැරල් වල ඇවිල්ලා ගහලා තියෙනවා සාමාන්‍යයෙන් දවස් 3ක් විතර මාළු කපලා සුද්ධ කරලා ලුණු ගහලා මේ තියෙනවා. මාළු ටික ඒ කියන්නේ පල් වෙනවා වගේ. හොඳට ලුණු ඇදලා පදන් වුණාට පස්සේ දවස් 3කට පස්සේ මූදු වතුරෙන් හොදලා ඊට පස්සේ මෙන්න මේ වගේ මැසි මේ වගේ එලලා මේ උඩ කරවල තිය එලන්න. එලලා ඉතින් උදේට එළුවාම පවරත තමයි ආපහු වකුලන්නේ. ඔයාලට මෙන්න මේ පේන සිස්ටම් එකට තමයි මේ මාළු කපන්නේ. කූඩ වලින් දැන් ලොරි වලින් මාළු මෙතනට ගෙනාවට පස්සේ මෙන්න මේ වගේ කූඩ වලින් දාගන්න මේ සිවුරට. දාලා බඩ සුද්ධ කරලා එහෙම බිමට දානවා. එහෙම සුද්ධ කරපු මාළු ටික එහෙම කූඩ වලට දාලා පස්සේ මෙන්න මේ දෙපැත්තේ තියෙන බැරල් මෙන්න මේ වගේ බැරල් වලට ඒ වලට දාලා ලුණු දාලා මම කලින් කිව්වා වගේ ගානට මෙයාලා මේ තියෙන දවස් 3ක් විතර හොඳට සීල් කරලා මැස්සොන්ට වහන්න බැරි වෙන මොකද මැස්සෝ ඇහුවොත් ඒවට පණවෝ තියන්න බලනවානේ. ඒක නිසා මේ මැස්සෝ වහන්න නැති හොඳට දෙයින් කරලා තියෙනවා. මේ තියෙන්නේ මචං බල කරව. මෙතන මේ දිගටම දැන් යාය පිටින් ඔහම මේ තීරුවම තියෙන්නේ. බල කරවල තමයි දාලා තියෙන්නේ. මේක නම් මේ දාලා දවස් දෙකක් වගේ සාමාන්‍ය අමු තාම තියෙන්නේ. වෙන මෙන්න. ඊළඟට මේ තමයි මෝදු කුකුල. අපි කොතුවර කියන්නේ. එන්නේ මෝදු කුකුල තමයි. මේ තීරුව දිගටම මෝදු කුකුල. අර එහා කොණ්ඩ යනකම්ම තියෙනවා. ඊළඟට ආයෙ ගත්තට පස්සේ මෙතන ලින්න ගෝල්ලෝ. උරුල්ලෝ ඒ දිගට මේව දාලා තියෙනවා. අනකට ඉතින් මෙතන නැති කරවල යන්නේ. පේනවනේ. කොච්චර ලුක් එකද තියෙන්නේ කියලා. මාළු කිලෝ 1000 ගන්නක් ඉතින් මෙතන දැන් කපලා මේ වේලෙන්න දාලා තියෙන කරවල කරන්න. සේවකයොත් ඉන්නවා සාමාන්‍ය 200-300ක් විතර මෙතන වැඩ කරනවා මේ වෙලාවේ. මේ වෙලාවේ දැන් සාමාන්‍ය අතීතෙ හින්දා නෑ එතන. වැඩ ගන්න කට්ටියත් ගොඩක් අඩුයි. නැත්තම් සාමාන්‍ය ලොකු සෙනඟක් මෙතන ඉන්නවා. ඉතින් දැන් මෙතන මේ දැන් මීගමෝ කිව්වහම මාළු වලට කොච්චර ප්‍රසිද්ධද කියලා ඔයාලා දන්න නෙමෙයි. මීගමෝ කිව්වත් ඉතින් පිළිම මාළු තමයි. දැන් මෙතන බලන්න මේ දවස්වල කියන්නේ මෙතන දීවර කර්මාන්තයට එහා ගිහිල්ලා රෝල් සම්වලට වෙනම සයිට් එකක් මෙතන හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන කරවල මේ වගේ කිසිම තැනක මේ වගේ බලා ගන්න නැහැනේ. අපිට ආයේ කල්පිටිය ඒ සයිඩ් එකට පොල් මුඩේ වගේ කියොත් තමයි මේකෙන් භාගයක් වගේ බලන්න පුළුවන්. නමුත් මෙච්චර ප්‍රමාණයක් බලා ගන්න බෑ. මොකද මේ තරම් දහස් ගණන් මාළු මේ වගේ වේලන මහා පරිමාණයෙන් මෙච්චර කරන ප්ලේස් එකක් ලංකාවේ වෙන කොහෙත් නැති තරම්. අනිත් තැන්වල සාමාන්‍යයෙන් කිලෝ 10 2000 තමයි වේලන්නේ. මෙතන කිලෝ 10 15000ක් 30000ක් විතර සාමාන්‍ය මේ වැල්ලේ දාලා තියෙන වේලෙන්න. ඉතින් මේ වටේ ඉන්න මිනිස්සු ඔක්කොගෙම ප්‍රධානම ජීවනෝපාය තමයි මේක. මේ හැම එක්කෙනාම මේවල වැඩ කරන කට්ටිය ඉතින් ඔක්කොම යැපෙන්නේ මේ කරවල මේ කර්මාන්තය කරලා තමයි. පේනවනේ මෙතන කට්ටිය හොඳට අත්දිකට ඇඳලා ඒ වගේම පොත් තනි අවුවේ වැඩ කරන්නේ. දවස් පුරාම යාලා මේ අවුවේ තමයි ඉන්නේ. මෙතන අපිට බලද්දී මේක සුන්දර දර්ශනයක් වුණාට මෙයාලා ඉතින් බොහොම මහන්සියෙන් අවුවේ ඉඳලා වැස්සවල් වල තෙමිලා ඔක්කොම දුක් ගැට ඉඳලා තමයි මේ මාළු ටික කරවල කරලා අපිට මාකට් එකට දෙන්නේ. කඩේට එන්න ඉස්සෙල්ලා මේ ටික මාළු කරවල පාටපත් වෙනකන් මෙයාලා ලොකු මේ කර්තව්‍යයක් කළා තමයි මේ ටික මාකට් එකට එවන්නේ. පේනවනේ මෙයාලා කොච්චර කඩිසරව මේ වැඩේ කරනවද කියලා. දැන් මෙතන කරවල කිලෝ 20 30ක් විතර සම්පූර්ණ වෙරළේ තියෙන අපිට ගණන් කරගන්න සම්පූර්ණ කැප්චර් කරගන්න බැරි තරමට මාළු මේ වේලෙන්න දාලා තියෙන්නේ.
ඉතින් මෙන්න මේ වගේ තමයි ඉතින් ඊටම කඩිතර මේවා දාන්න ඕනේ. ඊට පස්සේ වැස්සක් කවර් කරන්න ආයේ මේ දාන මාළු ටික හවසට අකුලන්න. ඒ වගේ ලොකු කර්තව්‍යයක් මෙයාලා මෙතන සිද්ධ කරනවා. ඉතින් වීඩියෝ එකේ දාපු එකනේ පාරේ මේන් රෝඩ් එකේ ඉඳලා මෙතනට එන පාර හොයාගන්න විදියක් ඔයාලට ඒ කියන්නේ නැත්තම් පැහැදිලි නැත්තම් මට දාන්න කමෙන්ට් එකක් පල්ලෙහා මම අනිවාර්යෙන් රිප්ලයි කරන්න. මොකද මෙතන ස්ටෑන්ඩ් එක ගාමින් මමට දාලා තියෙන අතුරු පාරවල් ඕන එකකින් දැම්මොත් මෙතනට තමයි අන්තිමට වැටෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ඉතින් මේ ගමුවේ අපේ කරවල වාඩි ටික තියෙන්නේ. අපි දැන් මාතලේ ඉඳන් ආවා ඊයේ කොළඹට යනකම්. අද කොළඹ ඉඳලා දැන් මේ ගමුවටත් ඇවිල්ලා ඉන්නේ. ඊළඟට අපි කොච්චි කඩේ, වෙන්නප්පුව, වෙල්ලමංකරේ, ආපහු මාරවිල ඒ සයිඩ් හැම එකම බස් කරගෙන පුත්තලමටත් දාලා පුත්තලම හරහා තමයි කල්පිටියට යන්නේ. ඉතින් අද නම් හවස් වෙයි ගොඩක් කල්පිටියට අපි යද්දි. මොකද යන්න තැනුත් ගොඩක් තියෙනවා අපිට ටයිම් එකයි ඊළඟට හැමදේම මැනේජ් කරගන්න ඕන. පාරේ තියෙන ට්‍රැෆික් එක ආයේ මෙතන අද නම් අවුවක් නැහැ. වහින ස්වභාවයක් තමයි කොළඹ ඉඳන්ම තිබ්බේ. ඒක නිසා පොඩ්ඩක් අපිට ඉක්මන් කරලා අපේ ගමන යන්න සිද්ධ වෙනවා. මොකද ගොඩක් ආසනකම් ඉන්න බෑ. මොකද කල්පිටියෙත් අපි යන්න ඕන කල්පිටිය කොනටම. අපි ඉන්න තැනට අපි බොකින් දාලා තියෙන හොටල් එක තියෙන්නේ කල්පිටියේ කොනේම. ලැගුන් එක හරියේ. ඉතින් දැන් අපි එහෙනම් මෙතන මේකම කරවල වාඩියේ ඉඳලා අපි මෙහෙම යනවා වෙල්ලමංකරේ දීවර වරායට. ඒකත් ඇවිල්ලා ඒ කියන්නේ ලංකාවේ දැන් හදලා තියෙන අලුත්ම වරායක්. ප්‍රමාණයෙන් විශාලතම වරායක්. කොළඹ වරායට විතරක් වගේ දෙවනි වෙන ලොකු විශාල වරායක් තියෙන්නේ. අඩි 50 59 ලොකු බෝට්ටු තියෙන්නේ. දැන් දීවර රස්තාව ගන්න ලොකුම බෝට්ටු. අපි එතනටත් ගිහිල්ලා හොඳ වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් අපිත් එක්ක ඉස්සරහට අයියේ මට පේන්ට් එකක් දෙන්න. දැන් මචං අපි එහෙනම් මේකම පහු කරලා කොච්චි කඩේට සම්ප්‍රාප්ත කරලා තියෙන්නේ. ඉතින් මේකම කිව්වම ආටත් ඔයගොල්ලෝ එන්නේ මාළුවේ කරවල. එහෙම නැතුව කියනවා නම් ඉතින්ම දීවර කර්මාන්තේ තමයි එකට මොළොට එන්නේ. ඉතින් එහාට ගත්තාම අපි දැන් කොච්චි කඩේ පැත්තට එනකොට ඉතින් මේ පැත්තට කිරෝමීල තමයි යන්නේ. දැන් අපි කිරෝමීට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි කොච්චි කඩේ බෝඩරේ පැනලා ඉස්සරහට ගමන් කරන් යනවා. තව කිලෝමීටර අපිට 6කින් වගේ තමයි කරවන්න තියෙන්නේ මේ අර වෙල්ලමංකරේ වරාය පැත්තට යන්න. ඉතින් අපි කොහොම ඉස්සරහට ගමන් කරන් යමු. දැන් මචං මේ පව් කරන ඒරියා එක ඇවිල්ලා බයික් කාලා මේ පැත්ත තමයි ප්‍රධාන වශයෙන්ම ඔය පිටි උදලෝ ඊළාට විදිකැති ඒ වගේ අර යකඩේ වාහනෙන් හදන දේවල් ප්‍රධාන වශයෙන් මේ කියන්නේ නිර්මාණය කරන්නේ සම්පූර්ණ කියන්නේ ඔය යකඩ පට්ටලට ඕනම මේවා කරන්නේ. ඊළාට මේ තව ප්‍රතිත්තයි අපි ඔය ගෙවල් දෙවිලි කරන්න ගන්න වහල් දෙවිලි කරන්න උළු නිෂ්පාදනය කරන්න මේවා. දැන් අපි මේ පව් කරන ගමන් ඉන්නේ මේ වගේ වදන ෆැක්ටරි සෙට් එකක් පව් කරන ගමන් ඉන්නේ. පාරේ කොම්මද පැත්තක් තියෙන්නේ. ඒ ඇවිල්ලා සම්පූර්ණ කඩවලෙන් තමයි හදලා තියෙන්නේ. අද ඒ දෙහිත වහලා තියෙන ඇතුළට විචිත් කරන්න බෑ අපිට. නැත්නම් අපිට ඉස්සරහට දැන් කම්මුණොත් ඇරලා තියෙන එකක් ඕපන් කරලා තියෙන එකක් අපි පොඩ්ඩක් නවත්තලා ඔයාලට පෙන්නන්න කොහමද මේක හැදෙන්නේ කියලා. දැන් නම් අපිට හම්බුන හැම එකම වගේ සම්පූර්ණයෙන්ම මේ ක්ලෝස් කරලා තමයි තිබ්බේ. දැන් මචං අපි මේන් රෝඩ් එකෙන් ඇතුළට දාලා පොඩ ලං වෙන ගමන් ඉන්නේ වරායට. වාහන නම් ගොඩක් අඩුයි. අවුවත් අඩුයි මේ ඒක ගොඩක් හොඳයි ගමනට. නැත්නම් අවුවත් තිබ්බනම් අපිට ලමාරු මේ තියෙන වට්ටම් උපරේ අපිට තාපෑත් මහතරක්වත් මේ වට්ටනේ යන්න තිබ්බනම් හරියම. එතනින් වමට තමයි දාගන්න ඕනේ වරායට. එල්ලමංකල වරායට. මේකත් ඇවිල්ලා දැන් ලංකාවේ අලුතෙන් මේකනේ විවෘතකර කරා. අලුතෙන් හැදෙන්නේ වරාය. අයිද අවුරුද්දක් වගේ වෙන්න මේක ඕපන් කරලා. අපි බලමු. මචං අපි මේ වෙල්ලමංකරේ වරායේ ගේට් එක ගාව ඉන්නේ. මේ වගේ තමයි ඉස්සරහා තියෙන්නේ. මෙතනින් ඇවිල්ලා ටිකට් එකක් අරගෙන
තමයි ඇතුළට යන්න ඕනේ. එක්කෙනෙක්ට රුපියල් 100යි ටිකට් එක. ඩ්‍රෝන් එක මොකුත් කැමරා දාන්න බෑ මේ ෆෝන් එකේ විතර අපිට මේකේ ඔක්කොම කැප්චර් කරන්න පුළුවන්. ඉතින් අපි බන්ට් එක පැත්තට ගිහිල්ලා බලමු. මේ දෙන්නේ මචං බෝට්ටුව ලෝඩ් කරලා මේක ඇවිල්ලා අඩි 45ක විතර බෝට්ටුවක්. දියම යන බෝට්ටුවක්. අර උඩින්ම රේඩාර් ඒව ගහලා මේ බෝට්ටුවට පේනවනේ ඉස්සරහ කට්ටිය ඉන්නවා. මෙයාලා දැන් මේ රස්සාව යනවා. බෝට්ටුව සම්පූර්ණ අයිස් පාටවලා මාළුන්ට ගහන ඊළඟට තෙල් කෑම වටුමුට්ටු ඔක්කොම දාගෙන මෙයාලා දැන් මේ මාසෙකට දෙකකට තමයි මේ රස්සාව පිටත් වෙන්නේ. දැන් ඔයාලට මම අර කියපු මේක තියෙනවනේ වරාට ඇතුල් වෙන තැන. එතනින් මෙයාලා ලස්සනට මෝතර දානවා. දානකන් ඉතින් මේව ලස්සනට යනවා. නමුත් ඉතින් මෝතර දැම්මට පස්සේ රැල්ලත් එක්ක බෝට්ටුව පැද්දෙනවා, උඩයට යනවා. ඒ වගේ ඉතින් එතනින් එහාට යනට සම්පූර්ණ අමාරු දුෂ්කර ගමනක් තියෙන්නේ. මේ ටික තමයි ඉතින් කොහොම පැද්දෙන්නේ නැතුව ලස්සනට යන්න පුළුවන්. මොකද ගල්පෙන් මේ වට වෙලා හින්දා රැලි එන්නේ නැහැ ඇතුළට. මෙන්න මේ වගේ දැන් එහාලා යනවා. මෙන්න මේ ගැටියට තමයි දැන් අපි ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ බෝට්ටු බඳින තැනට. මේ හරිය නවත්තන් තමයි මාළු බාන්නේ බෝට්ටු වල. ගිහිල්ලා ආවට පස්සේ මේ ඔය කයිරෝස් කියලා ගහලා තියෙන නිල් එක මචං සාමාන්‍යයෙන් අඩි 55ක් 59ක් විතර ලොකු බෝට්ටුවක් ඕක. ඔය ඉස්සරහ උඩ ගහලා තියෙන යොත් ටික. ඒ කියන්නේ මාළුන්ට හැම ගහන්න භාවිතා කරන තංගුස් ටික. මම දැන් මේ බෝට්ටුවක ලං කරලා පෙන්නන්නම් කොහොමද කියලා බෝට්ටුවක දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පිටිපස්සේ මචං මේ තියෙන කැබින් එක. කැබින් එකත් එක්කම අර කොනේම දොරක් තියෙන්නේ ඒ කිචන් එක. ඒකේ ලිපක් තියෙනවා. ඊළඟ ගෑස් ටැංකිය නම් උඩ තියලා තියෙන්නේ. උඩ වෙනම කෑලි ගහලා ගෑස් ටැංකිය උඩ තියෙන්නේ. ඔතන ලිප තියෙනවා. අර වගේ පැත්තෙන් උයන්න ගෙනියන හට්ටි මුට්ටි ඒ දේවල්. මේ පිටිපස්සේ වැටක් වගේ ගහලා කවර් කරලා තියෙන මචං. ඔතන ඇතුලේ තමයි මෝදේ දැන් මෙයාලා නාන්න අරන් යන වතුර දිග එහෙම උයන්න එහෙම අරන් යන වතුර දිග ටැංකිය වල ගහලා තියෙන්නේ. අර ඒකට බෝට්ටුවක් කියලා වැදුනොත් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න තමයි ආධාරකයක් විදියට මේ විදියට මේ ඔය මේව ගහලා වැටවල් ගහලා තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි කැබින් එක තියෙන්නේ. ඒ කියන්නේ මේ කැබින් එක ඇතුළේ තමයි ඇතුළට යන්න කියන ලොක් කරලා තියෙන්නේ. ඉතින් කවුරුත් නැහැ මොරකාරයෙක්වත් පොඩ්ඩක් කතා කරලා ඇතුළ බලන්න. අපේ පැත්තේ නම් ඉතින් ගොඩක් තියෙනනේ බෝට්ටු. ඒක නිසා ඉතින් අපි දැකලා තියෙනවා. වීඩියෝ එක බලනවා ගොඩක් කට්ටිය දැකලා නැතුව ඉතින්. ඔයාලට පේනදී පොඩ කියන රැල්ල සැර වෙද්දී බෝට්ටුව පැද්දෙනවා. මෙන්න මේ වගේ මෙන්න මේ යොත් බාස්කට් වල තමයි මාළුන්ට ගහන යොත් ගහලා තියෙන්නේ. අර ඉස්සරහා රෙද්දෙන් වහලා තියෙන කෑල්ලෙන් තමයි මේක ඒ කියන්නේ මාළුන්ට හැම ගහලා ගහන යොත ඇදලා ගන්න මේ මැෂින් එකේ. ඔය ඉස්සරහා රෙද්දෙන් වහලා තියෙන්නේ. මෙන්න මේ වගේ ලයිට් දාලා තියෙන රෑට මොකද මම රෑට්නේ පන්න කරන්නේ. ඒකින් මේක ලොකු ෆ්ලෑෂස් තමයි මෙයාලා පාවිච්චි කරන්නේ. ඔය මෙන්න මේ පේන PNM තමයි ඇතුළට ගියාම මාළු ටැංකිය තියෙන්නේ. ඔය වගේ සාමාන්‍යයෙන් ටැංකි කටවල් 3ක් විතර තියෙනවා. ඒව ඇතුළේ තමයි අයිස් ගහලා මාළු ඔක්කොම ලස්සනට පැක් කරන්නේ. සාමාන්‍යයෙන් තව ගත්තා පස්සේ දැන් නම් ගොඩක් දේවල් අප්ඩේට් කරලා තියෙන්නේ. මොකද සෝලර් පැනල් ගහලා ඒ වගේ කියන්නේ කැමරා සිස්ටම් තියෙනවා. තව උඩ තියෙන සැටලයිට් එක. ඊළඟට ඔය කහපාටයි කොළ පාට උඩට මතුවලා තියෙන පොඩි මේක ෆයිබර්. ඒකේ තමයි එන්ජින් රූම් එකේ තියෙන ඒ කියන්නේ ඇතුළේ තියෙන උෂ්ණත්වය කියන්නේ තියෙන ප්‍රශ්නේ එළියට පිට කරන්නේ. මොකද එන්ජින් එක තියෙන්නේ මෙන්න මේ කැබින් එකේ යට කොටසේ තමයි එන්ජින් එක තියෙන්නේ. ඒ එන්ජින් කාමරයේ තියෙන අර උෂ්ණත්වය මේකෙන් තමයි පිට කරන්නේ. ඊළඟට පිටපස්සේ උඩ ලයිට් එක තියෙන කහපාටද ඒ ඇවිල්ලා නැව් වලට අඳුර ගන්න. ඒ කියන්නේ බෝට්ටුවක් තියනවා කියන දේ අඳුර ගන්න. ඔගේ කොළයි කහයි රතුයි තමයි තියෙන්නේ ලයිට් තුන. ඒක නිමිපත් වෙන ඒකල සංඥාවක්. ඒ කියන්නේ මෝදු රස්සාවේ තියෙන සංඥා මේකක්. ඒ ලයිට් එක දැක්කට පස්සේ සාමාන්‍යයෙන් නැව් වලින් දන්නා මෙතන බෝට්ටුවක් තියෙනවා. මොකද නැව් වලට බෝට්ටු පේන සම්භාවිතාව අඩුයිනේ. මොකද පොඩි ලයිට් තියෙන්නේ. නැවක ප්‍රමාණයක් එක්ක ගත්තාම මේ වලින් පේන්නේ නැහැ ඉතින්. ඒක නිසා අර ඒ වලින් ඔය මෝදේ තියෙන කරදර වලින් ඒ වගේ දේවල් වලින් බේරෙන්න තව කෙනෙක්ට මෙතන බෝට්ටුවක් තියෙනවා කියන එක අඟවන්න තමයි ඒ වගේ ලයිට් එහෙම ගහලා තියෙන්නේ. ඉතින් අපි ඔහම වරහින් ඉස්සරහට තව පොඩ්ඩක් ගිහිල්ලා බලමු. දිගට මේ වගේ ලොකු බෝට්ටු තමයි තියෙන්නේ. කැඩිච්ච බෝට්ටු ඒ කියන්නේ ඔය ප්ලේන් කරන්න ඊළඟට ඔය ෆයිබර් වැඩ වලට
ටැංකිය කියලා මාළු ගහන ටැංකිය තියෙනවානේ. ඒ ටැංකිය ඇවිල්ලා සවුත් වුණාට පස්සේ ඒ ටැංකිය වල ආය අලුතෙන් ගහන්න ඕන රිච් ෆෝම් දාලා. නැත්තම් අයිස් දියවන ඇතුළේ තියෙන මාළුන්ට ගහන්න. මෙන්න මේ වගේ මේ වලට පේනවා මේ රෝද හතරක් තියෙන්නේ. මේක චේන්සෝ එකක්. මේක යටට බෙල්ට් දෙකක් දාලා මේ බෝට්ටු උස්සලා තමයි ගොඩට ගන්නෙ. අරගෙන මෙන්න මේ වගේ බැරල් වල උඩ තියාගෙන හදලා ඉවුනාට පස්සේ මේකටම ආපහු පිටිපස්සේ තියෙන කියන්නේ රෝද ක්‍රියා කරන වෙන මැෂින් එකක් තියෙනවා. ඒකෙන් එන බෝට්ටුව අරගෙන උස්සගෙන මෙන්න මෙතනට. මේ පේනවනේ. මේ පේන්නේ මේ බෝට්ටුව මේ දැන් මේ තියෙන බෝට්ටුවත් ළඟදිම උඩට ඒ කියන්නේ රිපෙයාර් එකකට ගන්න තියෙන බෝට්ටුව. මෙන්න මේ වගේ පොඩි අර සාමාන්‍ය අපි සර්විස් එකකට ගියාම අර තියෙන දෙපැත්ත සිමෙන්ති මේවා දෙයක් ගහලා උඩට නක් ගන්න. ඒ වගේ කොට්ටක් ඇතුළත ගන්නවා. අරගෙන යටින් බෙල්ට් දෙක දාලා මෙන්න මේ දෙපැත්තෙන් පේන ඒ කියන්නේ මෙන්න මේ හැඩයට තියෙන මේක තියෙනවනේ සිමෙන්ති යන්න පුළුවන් වගේ නිකන් මන්තිරු දෙක. ඒ දෙකේ තමයි අර මෙන්න මේ අර රෝද හතර තියෙන මැෂින් එක යන්නේ. ඒක ගිහිල්ලා යටින් බෙල් පටි දෙයක් කට්ටි කියලා දාලා බෝට්ටු උස්සලා හැම කොටට අරන් ඇවිල්ලා බැරල් වලට තියාගන්න. තියාගන්න තමයි සම්පූර්ණ හදන්නේ.